අයිබෝන් කාලීන මාතෘකාවක් වන පොලිතීන් සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේදී ඇති ගැටලු සහ එය ඉතා සාර්ථක කරගන්නේ කෙසේදයි රජය දැනට ක්‍රියාත්මක කරගෙන යන වැඩසටහනට යම් කිසි දෙයක් එකතු කිරීමටයි මා බලාපොරොත්තු වන්නේ. දැනට වෙළඳ වලට පොලිතීන් බෑග් සඳහා මුදල් අය කිරීමට යෝජනාවක් ගෙන ඇති බැවින් එය ක්‍රියාත්මක වන බැවින් එය ඉතා සාර්ථක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ කරුණත් සමගම සමාජයට තවත් යමක් එකතු කළ හැකි බව මා විශ්වාස කරනවා. මන්දයත් මම මෙවැනි වැඩසටහනක් මීට දින කිහිපයකට පෙර උභාවමුවට තබා ඇති. පොලිතීන් shopping bag ඒ වගේම ප්ලාස්ටික් බෝතල් සහ කවුරුත් අවධානයට නොගත් තවත් පරිසරයට ඉතාමත් අහිතකර වන අමුද්‍රව්‍යයක් වෙන වීදුරු සහ වීදුරු බෝතල් ඒ වගේම සහ වීදුරු සීට්ස් සහ වීදුරු සීට් වලින් පාවිච්චියටගෙන ඉතුරු වෙන අමතර කොටස් වලට කුමක් කළ යුතුදයි තවම කිසිම පරිසර හිතකාමීකෝ පරිසර වැඩසටහන් වලදී මම අසා නැහැ. මන්දය දැනට සමාජයට ලොකු ප්‍රශ්නයක් වුණත් ඉදිරියේදී ඉතා විශාල ප්‍රශ්නයක් වීමට ඉඩ තියෙනවා. මන්ද විශාල වශයෙන් දැනට වීදුරු වලින් තමයි අපේ රටේ නිවාස වාහන කාර්යාල එවැනි ෂෝරූම් වැනි සියලුම දේවල් වීදුරු වලින් යොදා තමයි නිපදවන්නේ. එම නිසා එම භාණ්ඩවලට සහ එම ආයතන වලින් කැඩි ඉවත් කරන සහ කපා ඉවත් කරන වීදුරු කොටස් ඒ වගේම වීදුරු බෝතල් නැවත පරිහරණය නොගැනීම හේතුවෙන් සමාජයේ ඉතා විශාල ලෙස පරිසරයට විශාල හානියක් වෙනවා. පරිසරය දුටු තැන වීදුරු කැබලි තියෙනවා. එයින් මහ ජනතාවට පීඩාකාරී වන දේවලුත් ඒ වගේම පරිසරයට පීඩාකාරී වන දේවලුත් සිදුවන බව මා දන්නා කරුණක්. එබැවින් මේ පොලිතීන් ප්‍රශ්නයක් සමගම සමගාමීව පොලිතීන් ප්‍රශ්නයට විසඳුමක් සොයන අතරම වීදුරු ප්‍රශ්නයටත් විසඳුමක් සොයන්නයි මම රජයට යෝජනා කරනවා. මන්ද නාගරික ප්‍රදේශවල වැඩියෙන්ම භාවිතා වන්නේ වීදුරු සහ ප්ලාස්ටික් පොලිතීන් වැනි ද්‍රව්‍ය. ඒවා දිනපතා පරිසරයට එකතු වෙන විශාල ප්‍රමාණයක්. දැනට ප්‍රශ්නයක් වගේ නොපෙනුනත් ඉදිරියේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට පරිසරයට සිදුවෙන බැවින් එම ප්‍රශ්නයටත් පිළිතුරක් ඉක්මනින්ම ලබා දෙන්නයි මා යෝජනා කරනවා. වීදුරු කටු වීදුරු බෝතල් වීදුරු සීට්ස් ඒ වගේ දේවල් එකතු කරලා ප්‍රතිචක්‍ර වැඩසටහනක් හදලා අපේ ලංකාවේ තාක්ෂණය නැතිනම් පිටරට තාක්ෂණය හොය දාගෙන මේවා ඉක්මනින්ම කළ යුතුයි. මොකද ප්‍රශ්නය ආවට පස්සේ අර ප්‍රශ්නයක් ඇවිල්ලා ප්‍රශ්නේ උඩ දිව්වට පස්සේ උත්තර හොයනවට වඩා අපිට ප්‍රශ්නෙට කලින්ම උත්තරයක් සොයාගත්තොත් අපිට ප්‍රශ්නේ සමාජගත වීමට නොදීම ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. නැත්නම් දැන් පොලිතීන් ප්‍රශ්නය අපට මුලින්ම විසඳන්න තිබිච්ච ප්‍රශ්නයක්. අපි ඒ ප්‍රශ්නේ විසඳුවේ නැහැ. අපි සමාජයට ගිහිල්ලා ඒක උඩු දුවලා විශාල ප්‍රශ්නයක් වුණාට පස්සේ සතුන් මැරෙන්න මිනිසුන්ට පිළිකාව වැනි දේවල් මිනිසුන්ගේ පහසුව සඳහා කියලා පොලිතීන් හදලා ඒ පොලිතීන් වලින්ම දැන් අපිට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නලා තියෙනවා. ඒ වගේම මම දුටුවා shopping bag සඳහා සහ පොලිතීන් සඳහා මුදල් අය කරලා එම බෑග්
ඔයාලට බිල්පතක් නිකුත් කරලා බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය කරලා මේ ප්‍රශ්නයට උත්තරයක් සොයන්න රජයේ වේශකාරීව වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ඒ ඉතා හොඳයි. ඒ වගේම මම කියනවා පොලිතින් බෑග් සඳහා බිල්පත් සහ අපේ රටේ ව්‍යාපාර වලින් සහ වෙළඳසැල් වලින් බිල්පත් නිකුත් කරන්නේ 30ක් පමණයි. 70%ක්ම බිල්පත් නිකුත් නොකරන වෙළඳසැල් තියෙන කුඩා වෙළඳසැල්. එම නිසා 70%කින් බිල්පත් නිකුත් කරලා සමාජයට යම්කිසි ආදර්ශයක් ලබා දුන්නත් යම්කිසි සතුටුදායක තත්ත්වයක් ලබා දුන්නා 70%ක් වැනි මුදල පිරිසකගෙන් බිල්පතක් නිකුත් වෙන්නේ නැති බව අපි කවුරුත් දන්නවා. මොනද පොලකින් බඩු ගත්තාම බිල්පතක් නිකුත් වන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය සිල්ලර කඩවලින් බිල්පත් නිකුත් කරන්නේ නැහැ. ඒ වගේම අපි පලා කොස් දෙල් මාළු මස් විකුණන අයගෙන් බිල්පතක් නිකුත් වෙන්නේ නැහැ. එම නිසා මෙම ක්‍රමය සාර්ථක දසාර්ථක දෙයයි බලධාරීන්ගේ අවධානය යොමු කරන්න ඕන. එම නිසා මේ සාර්ථක කර ගැනීමට නම් මීට වඩා පුළුල් ලෙස හිතලා මීට වඩා ගැඹුරින් හිතලා මේ පිළිබඳව ඉතා ඉක්මනින් වැඩසටහන් ආරම්භ කළ යුතුයි. එම නිසා මම යෝජනා කරනවා දැනට පොලිතීන් වලට යොදා ඇති බදු මුදල් ඉතා ඉක්මනින් එය දෙගුණ කරලා එය රජයට අරගෙන පරිසර සුරකීමේ මධ්‍යස්ථාන පරිසර සුරකීමේ මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකම පිහිටවලා එම අර පොලිතීන් වලින් ගත් බදු මුදලින් පොලිතීන් කියන්නේ පොලිතීන් නිෂ්පාදකයාගෙන්ම බදු මුදලක් අය කරලා එතකොට පොලිතීන් බෑග් එකක් රුපියල් 2ක රුපියල් 4කට 4 එකක් රුපියල් 8කට වගේ වෙළඳසැලකට නිකුත් කරන්නේ නම් වෙළඳසැල් හිමියා නොමිලේ පොලිතීන් බෑග් දීම නිකම්ම නතර කරනවා. ඒත් දැනට සමාජයේ තත්ත්වයන් සලකා බලන විට රුපියල් 10ක් රුපියල් 5ක් වැනි මුදලක් මිනිසුන්ට එච්චර ලොකු ගාණක් නෙමෙයි. එම නිසා රුපියල් 10න් බෑග් එකක් ගෙනහිල්ලා පරිසරයට නැවතත් මුදා හරිනවා. එම කාර්ය යම් කිසි ප්‍රමාණයකින් සාර්ථක වුවත් එය 100% සාර්ථක කරගැනීමට නොහැක බව මගේ විශ්වාසය. එසේනම් අපි කළ යුත්තේ අර අපට වෙනත් මුදල් සොයා ගැනීමට නොහැක බැවින් අපි එම අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින සමාගම් වලින්ම බදු මුදලක් අය කරලා ඒක පොලිතීන් ප්ලාස්ටික් බෝතල් වීදුරු බෝතල් වීදුරු කැබලි එකතු කිරීමේ මධ්‍යස්ථාන පිටවලා ඒවා ප්‍රතිචක්‍ර ක්‍රියාවලියට යොමු කරලා නැවතත් අමුද්‍රව්‍ය එකතු කරලා භාණ්ඩ නිෂ්පාදනය කිරීම තුළින් ඉතා විශාල රැකී ආරක්ෂා ප්‍රමාණයකුත් ඉතා විශාල පරිසරයට ඉතා විශාල වැඩදායී වැඩසටහනකුත් ඉදිරිපත් කිරීමට හැකි වෙතයි මම විශ්වාස කරනවා. මම යෝජනා කරනවා රජයට දැනට බීම බෝතලයකින් රුපියල් 5ක් වැනි මුදලක් අය කරන්නේ නම් බදු මුදලක් වශයෙන් ඒ රුපියල් 10 දක්වා වැඩි කරලා එම සෑම පරිසරයට මුදා හරින සෑම ප්ලාස්ටික් බෝතලයක්ම නැවත අර පරිසරය සුරකීමේ මධ්‍යස්ථාන වලට බාර දීලා එම ආයතන වලින් නියෝජිතයින් පත් කරලා නැවත රුපියල් 5ක් වැනි මුදලකට සෑම ප්ලාස්ටික් බෝතලයක්ම මිලදී ගන්න. එතකොට ඒකට දෙන මුදල නිෂ්පාදනය විසින් ලබාගෙන එයින් කොටසක් වැය කරලා බෝතල් ටික නැවත එකතු කරලා shopping bag වලටත් ඒ වගේම රුපියල් 5කට නිකුත් කරන shopping bag එකක් නැවත රුපියල් 2කට වැනි මුදලකට එකතු කරලා අරගෙන එතකොට මේ සමාජයේ තියෙන සියලුම පොලිතීන් සියලුම බෝතල් සියලුම වීදුරු බෝතල් සියලුම වීදුරු කැබලි එක ස්ථානයකට එකතු කරලා මේ ලොකු ව්‍යාපෘතියක් විදියට රට තුළ ප්‍රචලිත කරලා මේ දිස්ත්‍රික්ක 25ටම මධ්‍යස්ථාන 25ක් හෝ එවැනි ඊට වැඩි ප්‍රමාණයක් ආරම්භ කරලා එම කාර්යයට යන සම්පූර්ණ වියදම එම නිෂ්පාදන තුලින්ම අරගෙන මේ ඉතා වැඩදායී වැඩසටහනක් රටට වැඩදායී සහ සමාජයට වැඩදායී වැඩසටහනක් වගේම සමාජයේ අපේ රැකී ආරක්ෂා ප්‍රශ්නටත් ඉතා හොඳ උත්තරයක් එයි මම විශ්වාස කරනවා. දැනට අප සිටින ප්‍රදේශවල
සෑම තැනම වීදුරු කැබලි, වීදුරු බෝතල්, ඊළඟට පොලිතීන්, ප්ලාස්ටික් බෝතල්, ඒ වගේම ගංගාවල, ඒ වගේම මුහුදේ ඉතා විශාල ප්ලාස්ටික් සහ පොලිතීන් ප්‍රමාණයක් දැක ගන්නට ලැබෙනවා. ඔය වැනි අගයක් ලබා දෙන්නේ නම් වීදුරු බෝතල්, ඊළඟට ප්ලාස්ටික් බෝතල්, ඒ වගේම පොලිතීන් වලට මේ අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළදී මේ සියලුම පොලිතීන් සහ ප්ලාස්ටික් බෝතල් නැවත එකතු කර ගැනීමට හැකි වෙතයි මගේ විශ්වාසය. යම් කිසි දෙයකට යම් කිසි වටිනාකමක් දුන්නොත් එය ඉතා සාර්ථකව කරගත හැකි බව මම දන්නවා. ඒ වගේම අපේ දැනට කාඩ්බෝඩ්, පොල් කටු, ඊළඟට ප්ලාස්ටික් පුටු වගේ ප්ලාස්ටික් වර්ග යකඩ කැබලි දැන් එක පාරකවත් එකම යකඩ කැල්ලක්වත් පොල් කට්ටක්වත් ඒක නෑ. හැමදාම ඒව එකතු කරන්න මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම මිලදී ගන්නවා. කවුරුත් ඒකට අගයක් තියෙන නිසා මිල ලබා ගැනීම සඳහා කවුරුත් සිදු වෙනවා. ඒ වගේම පොලිතීන් බෑග්, පිරිසිදු කරන ලද පොලිතීන් බෑග්, පිරිසිදු කරන ලද ප්ලාස්ටික් බෝතල්, පිරිසිදු කරන ලද වීදුරු බෝතල්. මොකද පිරිසිදු කරන්නට කියලා මහ වෙලාවක් ගන්න එක ගෙදරක බෝතලයයි 2යි. නැත්නම් ප්ලාස්ටික් බෝතලයයි 2යි, shopping bag එකයි 2යි. උදාහරණයක් විදිහට ගත්තොත් මාළු කඩෙන් shopping bag එකකට කවදාවත් බිලක් වැටෙන්නේ නැහැ. බයිසිකලේ මාළු විකුණන කෙනකින් එයා බෑග් දෙකකට විතර දාලා දෙනවා. ගෙදර ගෙනල්ලා බෑග් දෙක කුලි කරලා විසික් කරනවා. දැන් රුපියල් 2ක් වැනි මුදලකට පොලිතීන් බෑග් එකක් මිලදී ගන්නේ නම් ඒ බෑග් එක එම පරිභෝජනය කරන පුජ්‍යලා විසින්ම පිරිසිදු කරලා ඒක වේලලා නැවත මුදල් කර ගැනීමේ අරමුණින් ඔව් ඒ ආරක්ෂා කරනවා. මේ අත්හදා බැලීමක් වශයෙන් කෙටි කාලිනව කළත් නැත්නම් දීර්ඝ කාලිනව කරත් මෙය ඉතා හොඳ වැඩසටහනක් යයි මම විශ්වාස කරනවා. අපි සමාජයට සහ අපේ රටට නීති රීති හඳුන්වා දෙනවත් සමගම මෙන්න මෙවැනි පොඩි පොඩි උපක්‍රම පාවිච්චි කරලා ඒ සාර්ථක කරගන්නට ඕනෑයි මම විශ්වාස කරනවා. පරිසර ආරක්ෂණ වැඩසටහන් කරන විටදී පරිසරයේ ඇති ගැටලු ඉතා හොඳින් අධ්‍යයනය කරලා එය ඉතා හොඳින් කළමනාකරණය කළ යුත්තේ කෙසේදයි සාකච්ඡා කරලා එය එක වැඩසටහනක් කරන විටදී තව වක්‍රව ඉතාමත් සාර්ථකව එම වැඩසටහන නිම කරගන්නේ කෙසේදයි සාකච්ඡා කරලා මෙවැනි වැඩසටහන් කරන්නේ නම් ඉතා අගනේයයි මා විශ්වාස කරනවා. එක වැඩසටහනක් කිරීමේදී තවත් අර පරණ කියමනක් තියෙනවා එක ගලයි කුරුල්ලෝ දෙන්නයි. අන්න ඒ වගේ වැඩසටහන් තමයි කරන්න ඕන රටක් දියුණු කරන්න ඕන. මන්ද එක වැඩසටහනක් කරනකොට ඒ වැඩසටහන විතරයි එහෙම නෙමෙයි. එක වැඩසටහනක් කරනකොට ඒකෙන් අපිට විශාල ලාභයක් ලබා ගත යුතුයි. ඒ සාර්ථකත්වය. එම නිසා මෙවැනි වැඩසටහන් කරන විට පරිසරයට හානි වන සෑම දෙයක්ම එකවර එකතු කර එකවර ප්‍රතිචක්‍රිය කරන්නේ තුලින් රජයටත් ජනතාවටත් ඉතා වාසිදායක බව මා විශ්වාස කරනවා. ඒ වගේම මම ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් මෙම කරුණු සියල්ල සැලකිල්ලටගෙන තවත් සමාජයට හොඳ අදහස් දක්වන ඒ වගේම පරිසර හිතකාමී පුජ්‍යලයන්ගෙන් අදහස් අරගෙන මෙවැනි අදහස් අරගෙන මෙම වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නයි මා යෝජනා කරමින් මගේ වැඩසටහන අදට නිමා කිරීමටයි මා අදහස් කරන්නේ. කවදත් හරබර වැඩසටහන් ඔබට ඉදිරිපත් කරන මල්ටි ටෙක්නොලොජි YouTube channel එක වෙනුවෙන් අදහස් පළ කර මා එස් ගමගේ ඔබ සමට සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් ලස්සන හෙටක් ලක්ෂණ රටක් ප්‍රාර්ථනා කරමින් නිහඬව ඔබ සමට ස්තුතියි.